අපි අවුරුදු සිං අම්මෝ මේ ඇවිල්ලා සෙල්ලම් කරන්න ගියාම හොර ගෙඩියෙත් තමයි. මුලින්ම ගෑල්ලා වැඩි ගන්න. ඔන්නේ කන මුට්ටි බින්දින් ගියා. තේරෙනවද? මේ අපේ මල්ලිලා අපි මුලින්ම යව්වේ මේ අපිට ආදරේට නෙමෙයි. එයාලට වාසනා මුට්ටි බලා ගන්න ඕන නිසා. ඔන්න කොහොමරි මුට්ටියක් බිනගත්තා. හැබැයි ඒක වාසනා මුට්ටි නෙමෙයි. ඊට පස්සේ තිබුණේ රවුමක් ඇතුලේ තනි කකුලෙන් ඉඳගෙන කොට පොර ගා ගන්න. මේක තමයි අවුරුදු උත්සවයේ තිබුණු විනෝදම තරගේ. ඔන්න බලන්නකෝ මෙයාට වෙනදී. ඉස්සල වැටුණා. ඊළඟට මාම කොමාරි වටපහනන් කැරකුණා. ඇවිද ගන්න එක තමයි අමාරුම වැඩේ. අපි මේ තරඟ තිව්වේ විවාහක ටීම් එකයි අවිවාහක ටීම් එකයි කියලා. ඉතින් දින්නේ නම් අන්මැරිඩ් අය තමයි. අපි පරාදයි. මේ තියෙන්නේ ටොපි ඇහිලීමේ තරගට ඉදිරිපත් වුණේ පුංචි ළමයි වුණාට මේකේ වැඩිපුරම විනෝද උනේ ලොකු අය. ඔන්න ඩේනීට එනුයි ඉක්මනට රවුමට ටොපි එකතු මේ තරගේ වැඩිපුර ටොපි අහුලලා දින්නේ අපේ ඩේනී. අවුරුදු උත්සවය ඉවර වෙලා අපි ඉතින් රැළ බීලා හොඳට එන්ජොයි කරා. මම ගෙන vlog එකෙන් ඔයගොල්ලෝ සතුටු වුණා. මට ලයික් එකක් දාන්න. මම subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරන්න. Thank you for watching.